සේලෝ යථා ඒක ඝනෝ වාතේනන සමීරති එවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප වෙත ධම්මපදයේදී පෙන්වා වදාළේ මේ පණ්ඩිතා කියන්නේ ප්‍රඥාවන්තයා, සද්ධර්මයේ තුල අවබෝධයට පත්වෙච්ච පුද්ගලයා, අවදිය සාක්ෂාත් කරගත්ත පුද්ගලයා, මේ මුලාව පසක්කොට යථාර්ථයට පත්වෙච්ච පුද්ගලයා යනෝ මේ විශ්වයේ සිහිය ප්‍රඥාව බවට පරිවර්තනය කරගත් පුද්ගලයාය. නිවැරදි සිහිය, නිවැරදි සතිය ප්‍රඥාව බවට පෙරළුණු ස්වභාවයට පත්වෙච්ච, ස්වාභාවිකත්වයට, මූල ස්වභාවයට පරිවර්තනය වෙච්ච තත්වයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා. අපි පුද්ගලයා කියලා හඳුන්වනවා සම්මුතිකව. එතකොට ඒ තැනැත්තා කිසිම විදිහකට කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ, කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැහැ කියන එක මේ ධර්ම තුලින් අපිට පෙන්වලා තියෙනවා. සේලෝ යථා ඒක ඝනෝ කියන්නේ මේ ලෝකේ තියෙන විශාල ගල් පර්වත, සීගිරිය වගේ මහා ගල් පර්වත, ඒක ඝන කළු ගල් පර්වතයක්, මහා ඝන පර්වතයක්, වාතේ නන සමීරති, සතර දිගින් හමන චණ්ඩ මාරුත සැඩ සුළං වලට කිසිසේත්ම චංචලනය කරන්න බෑ, සොලවන්න බෑ, කම්පණය කරන්න බෑ, පෙරලන්න බෑ. අන්න ඒ වගේ ඒවං නින්දාපසංසාසු නසමිඤ්ජන්ති පණ්ඩිතා. මෙන්න මේ වගේ පණ්ඩිතයින්, ප්‍රඥයින්, එහෙම නැත්නම් අවබෝධය, අවදිය සාක්ෂාත් කළ පුද්ගලයන් කිසිම විදිහකට කිසිම නින්දාවකින්, ප්‍රශංසාවකින්, ඒ වගේම කිසිම පීඩාකාරී සිතුවිල්ලකින්, කිසිම කෙනෙකුගේ කරදරයකින්, පීඩාවකින්, දුක් අන්තරාවකින් සැලවීමට වාජනය වෙන්නේ නැහැ, සැලීමටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මානසික පීඩාවට, ආතතියට භාජනය වෙන්නේ නැහැ කියන එක තමයි මේ දහම් පදයෙන් අපිට පෙන්වන්නේ. සබා දහම තුල විශ්වයේ තුල නීතියක් පවතිනවා. ඒ නීතිය තමයි යම් පුද්ගලයෙක් තමන්ගේ හදවත අවදි කිරීමට, ආධ්‍යාත්මය අවදි කිරීමට, තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කිරීමට ආරම්භ කළාම මේ ලෝකේ පවතින නොයෙක් දුක්, වේදනා, නිന്ദා, පහස, අලාභ ඔහුට ලබා දෙන ස්වභාවයක් මේ විශ්වයේ තියෙනවා. ඒකට අපි කියන්නේ උඩුගම් බලා පිහිනීමට අපි ආරම්භීමයි. උඩුගම් බලා පිහිනන්නට ආරම්භුවාම මොකද වෙන්නේ? අපි පහළට සැඩ පහරට හසු වී ගසාගෙන යන ස්වභාවය වැඩි. පීනන්න වෙහෙසකාරී, පීනන්න මහන්සි, ඇදී යන්නේ ආපහු පහළට. ඒ නිසා උඩුගම් බලා පිහිනන එක ලේසි නෑ, මේක අමාරු වැඩක්. පටිසෝතගාමී මාර්ගය කියන්නේ මේකටයි. ඒ කියන්නේ අනුසෝතගාමී තමයි අපි මේ යන ගමන, සසර ගමන, සසරට යන ගමන, මුලාවට යන ගමන, අන්ධකාරයට යන ගමන, අවිද්‍යාව පස්සෙන් යන ගමන තමයි අනුසෝතගාමී. හැබැයි අවිද්‍යාවට විරුද්ධව, මුලාවට විරුද්ධව, මායාවට විරුද්ධව සිහිනෙන් අවදිවීම දෙසට අවදි වෙමින් ගමන් කරන මාර්ගය තමයි උඩුගම්බලා පිහිනීම නම් වූ පටිසෝතගාමී මාර්ගය. එයයි මේ ධර්ම මාර්ගය. ඒ වගේම මෙම විශ්ව නීතියටත් අපි මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ තමයි අපි බලාපොරොත්තු වන සියල්ලම එලෙසම සිදුවන්නේ නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු නොවූ දේ සිදුවීම අපේක්ෂා කළ යුතුයි, බලාපොරොත්තු විය යුතුයි. ඒ නිසා ප්‍රාර්ථනා නොකළ දේ සමහර විට සිදු වෙනවා. ප්‍රාර්ථනා කළ දේ සිදු නොවී යනවා. ඒක තමයි මේ විශ්වයේ ධර්මතාවය. ඕනෑම දෙයක් ඕනෑම විටක සිදුවිය හැකි. ඒ නිසා කිසිම දිනක මනෝමය සීමාවන් වල සිරකරුවෙක් වෙන්න එපා. මේ සබාදහමේ සැලැස්ම කෙසේ ක්‍රියාත්මක වෙනවාද කියන එක අපි දන්නේ නැහැ. අපිට එය නිගමනය කරන්නට බෑ. අපිට පුළුවන් වෙන්නේ එක දෙයයි. ඒ සබාදහමේ රිද්මය පිළිගැනීම පමණයි. ඒ සබාදහමේ රිද්මය අභිබවා යන්නට අපි කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. එයට අපි අනුගත විය යුතුයි. එයට අවදි වන්න. විශ්ව රිද්මය, සබාදහමේ රිද්මය අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි.